හරිද? හැදුවද? හැදුවද 28 වෙනි ගාන? 28 28 මේ ගාන තනියම හැදුවා නම් ඔයා හොඳයි. හරිද? මේ ගාන තනියම හැදුවා නම් ඔයා හොඳයි කියන්නේ. ඔයාගේ ගතිගුණ කොහොමද දන්නේ නැහැ. ඔයාට මේ ගණන් ඔයා හොඳට වැඩ කරලා තියෙනවා. ගුරුත්වර්තී චලිතේ. හරිද? මෙච්චර දුර වැඩ කරලා තියෙනවා. හරිද? මේක ටිකක් වෙනස් ගානක් නේ අනිත් ගණන් වලට වඩා. ඇයි වෙනස් වෙන්නේ? මෙච්චර කල් අපි හදපු හැම ගානක්ම මේ ගුරුත්වයටතේ චලිතේ එක්ක ආවේ ප්‍රවේගයක් හොයන්න. හරිද? එහෙම නැත්නම් විස්ථාපනයක් හොයන්න. එහෙම නැත්නම් කාලයක් හොයන්න. සමහරලාට ආවා තීටා කෝණයක් හොයන්න. ඔය ප්‍රක්ෂේපණ කෝණය වගේ එහෙම කෝණයක් හොයන්න ආවා. මේ වයින් එකක් තමයි සාමාන්‍යයෙන් හොයන්න ආවේ. හරිද? මෙතන තියෙන්නේ මේ වයින් එකක් හොයන්න නෙමෙයි යම්කිසි දෙයක් කියලා එක ඔප්පු කරන්න කියලා. ඔප්පු කිරීමක් තමයි මේ ගානේ කරන්න කියන්නේ. හරිද? අපි ගාන කියවමු බලන්න. දඩයක්කරුවෙක් ගසක් උඩ සිටින වඳුරෙක් වෙත එක එල්ලේ තම හෙල්ලෙන් පහර දෙයි. හෙල්ලේ යම්කිසි වේගයකට වඩා වැඩි වේගයකින් මුදාහරින්නේ නම්ද මුදාහරින මොහොතේම වඳුරා ගසින් වැටෙන්නේ නම්ද හෙල්ලේ අනිවාර්යෙන්ම වඳුරාගේ ඇගේ වදින බව පෙන්වන්න. දැන් යම්කිසි කරුණු වගේක් දීලා කියනවා ඒගොල්ලෝ මේ අනිවාර්යෙන්ම හෙල්ලේ වඳුරාගේ ඇඟේ වදින බව පෙන්වන්න. අනිවාර්යෙන්ම හෙල්ලේ වඳුරාගේ ඇඟේ වදින බව පෙන්වන්න. ඕක තමයි පෙන්වන්න කියන්නේ. හරිද? දැන් මේ කියන කාරණාව පෙන්වන්න බෑ මේ ගානස්සේ කියන අපිට කාරණා දෙකක් තියෙනවා. මේ කාරණා දෙක සම්පූර්ණ නොවි මේ ඔප්පු කිරීම අපිට කරන්න බෑ. හරිද? ඒක තමයි මේ ගානේ තේරුම් ගන්න ඕන පළවෙනි කාරණාව. මොකක්ද මේ කරුණු දෙක? මොකක්ද මේ කරුණු දෙක? අපි මොනවාද මේ කරුණු දෙක කියලා බලාගෙන ආපහු මේ ගාන කියවමු. දඩයක් කරුවෙක් ගසක් උඩ සිටින වඳුරෙක් වෙත එක එල්ලේ තම හෙල්ලෙන් පහර දෙයි. මේ එක එල්ලේ තම හෙල්ලෙන් පහර දෙයි කියන වාක්‍යයට ටීරක් ගහගන්න. හරිද? එක එල්ලේ තම හෙල්ලෙන් පහර දෙයි. හෙල්ලේ යම්කිසි වේගයකට වඩා වැඩි වේගයකින් මුදා හරින්නේ නම්ද මුදා හරින මොහොතේම වඳුරා ගසින් වැටෙන්නේ නැයි නම් මේ මුදා හරින මොහොතේම වඳුරා ගසින් වැටෙන්නේ නම්ද කියන වාක්‍යයටින් දෙවෙනි ඉර ගහගන්න. හරිද? එතකොට ඒක තමයි සම්පූර්ණ වෙන්න ඕන කාරණා දෙක මේ දෙක. මේ කාරණා දෙක සම්පූර්ණ වෙන්නේ නැතුව අපිට මේ ඔප්පු කිරීම කරන්න බෑ. හරිද? මේ කාරණා දෙක සම්පූර්ණ වෙන්න ඕන. අපි දැන් මේ කියන කතන්දරේ මේ ප්‍රශ්නෙන් අහන කතන්දරේ පේන රූප සරහනක් කරගමු. ගහක් උඩ වඳුරෙක් ඉන්නවා කියනවා. වඳුරා මෙහෙම අදින්නේ. ඒතර වඳුරා වැටෙන කතාවක් කියනවානේ. මෙහෙම. හරිද? ඒතර මේ වඳුරා වැටෙන පාර තමයි මම මේ අදින්නේ. හරිද? ළමෙක්ට එතකොට හිතෙන්න පුළුවන් වඳුරා මෙහෙමත් වැටෙන්න පුළුවන් නේද කියලා. ළමයි තේරුම් ගන්න වඳුරා මෙහෙම පල්ලහැට් එන්නේ යා පැන්නොත්. දැන් වැටෙනවා කියලානේ කියන්නේ. එතකොට මේ වගේ පාත් එකක යාට එන්න බෑ. මේක තමයි යා වැටෙන්න ඕන පාර. හරි. ඌ සියදිවි හානි කරගන්න ඉඳලා නෙමෙයි ඌ ඉබේම වැටිලා ඌගේ කර්මෙට ඌ වැටිලා. හරි. මේක තමයි වැටෙන පාර. දැන් පොළොව මට්ටමේ ඉන්නවා කියනවා දඩයක් කරුවෙක්. පොළොව මට්ටම ඉරස් මට්ටම. එතකොට මෙතන කෝණය අංශක 90යි නේ. ඒක මම දාගන්නවා. අංශක 90යි. දැන් මම දඩයක් කරුවව මෙහෙම අදිනවා. මේ දඩයක් කරුවන්ව වඳුරන් වඳින්න මහන්සි වෙන්න එපා. දැන් මේක ගාන පැහැදිලිව විසඳ ගන්න අපි රූප සටහනක් නේ අඳගන්නේ. හරිද? එතකොට මෙහෙම. දැන් අර අපිට ගානේ කාරණා දෙකක් කිව්වනේ. එක එල්ලේ හෙල්ල විසික් කරන්න ඕන හේකුයි හෙල්ල විසික් කරපු ගාම වඳුර වැටෙන්න ඕන කතාවකුයි. ඔය එක එල්ලේ කතාව මේ ගානෙන් මේ රූප සටහනෙන් පේන විදිහට තමයි මම රූප සටහන අඳින්නේ. මේ බලන්න. මෙහෙම තමයි අඳින්නේ. එක එල්ලේ. එක එල්ලේ තමයි හෙල්ල විසික් කරන්නේ. ඉතින් දැන් මේක තමයි ගාන විසඳන්න අදාළ රූප සටහන. මේ රූප සටහන ඇඳලා පස්සේ මෙතනින් එහාට සමීකරණ තුනක් දාලා අපිට මේ ගාන හදන්න පුළුවන්. හරිද? මෙතන කෝණය θ, මේ දුර d, කැපිටල් D කියලා අපි ගන්නවා. වඳුර ඉන්න සිරස් උස කැපිටල් H කියලා ගන්නවා. හරිද? සමීකරණ තුනක් දාලා මෙතනින් එහාට ගාන හදලා ගන්න පුළුවන්. හරිද? අපි ඊට කලින් පොඩ්ඩක් මේ ගාන දිහා පොඩ්ඩක් බලමු. මුලින්ම දැන් ගුරුත්වයටතේ ගණන් මෙච්චර දුර හදපු කෙනෙක් විදිහට ඔයාලට කියන්න පුළුවන් වෙන්නේ මේ
දඩයක්කරුවා ඉලක්කේ ගන්න විදිහත් එක්ක මේ දඩයක්කරුවා ටිකක් පළපුරුදු දඩයක්කරුවෙක්ද නැත්නම් මේ දඩයන් කරන්න බැරි නිකන් හෙල්ලේ අද අතින් අල්ලපු එකෙක්ද කියලා. හරිද? මේ වඳුරාට ඉලක්කේ ගන්න විදිහත් එක්ක. හරිද? දැන් මෙහෙම ඉලක්කේ අරගෙන හෙල්ලේ යවුවොත් හෙල්ලේ යන පාර අපි අඳිමු. හෙල්ලේ යන්නේ ළමයි මෙහෙම පාරකනේ. වඳුරාට එක එල්ලේ ඉලක්කේ ගත්තට වැඩක් නැහැ. හෙල්ලේ මෙන්න මෙහෙම නැමිලා ගමන් කරන ප්‍රක්ෂේපණයක් මෙහෙම කෙලින් යන්නේ නැහැ. හරිද? එතකොට හෙල්ලේ නැමිලා ගමන් කරනවා. එතකොට මෙයා පළපුරුදු දඩයක්කරුවෙක් නෙමෙයි. හරිද? පළපුරුදු දඩයක්කරුවෙක් නම් මෙන්න මේ වගේ තැනකට තමයි ටාගට් එක ගන්න. එතකොට තමයි වඳුරට වැදෙන්න chance එකක් තියෙන්නේ. හරිද? ඒක ඉතින් තේරෙන්න ඕනේ මේ සාමාන්‍ය ළමෙක්ට ගුරුත්වයට ගණන් හද. දැන් ඕගොල්ලෝ එහෙම මේ වගේ වැඩ කරන්න යන්න එපා. කරනවා නම් ටිකක් උඩ තැනකට තමයි ඉලක්ක ගන්න ඕනේ. හරි? ඉලක්ක ගන්න ඕනේ. හරිද? මේ ගානේ තව දෙයක් කියනවානේ. මේ යම්කිසි වේගයක් තියෙනවා කියනවා ඒ වේගයට වඩා වැඩි ඒ වේගයට වඩා වැඩි ඕනම වේගකින් විසික් කරොත් හෙල්ලේ මුදා හැරියොත් අනිවාර්යයෙන් වඳුරට වදිනවා කියනවා. අවම වේගයක් කතාවක්. මේ අවම වේගය අපි ගමු තප්පරයට මීටර 10යි කියලා. ඒතර මේ කියන විදිහට මේ වේගයට වඩා වැඩි ඕනම වේගයකදී අනිවාර්යයෙන් වඳුරට වදිනවා. තප්පරයට මීටර 11ක් වේවා 20ක් වේවා 30ක් 100ක් 200ක් දැන් මේ වගේ වේගකින් හෙල්ලයක් විසික් කරන්න ප්‍රායෝගිකව බෑ. එහෙම වුණත් දැන් මේ ගානේ කියන විදිහට මේ වේගයට වඩා වැඩි ඕනම වේගයකදී වඳුරට හෙල්ලේ වදිනවා. හරිද? එතකොට ඒක වෙන්නේ කොහොමද? සාමාන්‍ය අපි ගානක දන්නේ එක්තරා එක වේගයක් තියෙනවා. ඒ වේගෙන් හෙල්ල විසික් කරද්දී වඳුරට වදින්න පුළුවන්. හරිද? මේ ඕන තරම් වේගෙ කැමති වේගකින් විසික් කරාම හෙල්ලේ වදින්න බෑ. ඒක අපිට නිකන් තේරෙනවා අඩුයි. හරිද? ඒක තේරෙන්නේ නැහැ. ඒතකොට ඒක වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න නැතුව මේ ගාන මේ ඔප්පු කිරීම කරාට වැඩක් නැහැ. සමීකරණ කීපයක් පාවිච්චි කරලා. හරිද? මේක වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ඕනේ. මේ ගාන හැදුවට පස්සේ කවුරු හරි අහුවොත් මේක මෙහෙම වෙන්නේ කොහොමද කියලා ඔයගලන්ට කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හරිද? ඒතකොට දැන් මේ පැහැදිලි කිරීම තමයි මම මේ ගාන මුලින්ම කරන්නේ ගාන හදන්න කලින්. අපි අවම වේගෙ පස්සේ ගොයිමු අන්තිමට. මේ අර ඕනම වේගකින් විසික් කරාම කොහොමද හෙල්ලේ වදින්නේ කියලා බලමු. එහෙම වදින්න පුළුවන් කමක් තියනවාද කියලා. හරිද? දැන් මේ එක්තරා වේගකින් හෙල්ලේ විසික් කරපු අවස්ථාවක් තමයි මම ඇඳලා තියෙන්නේ. හරිද? මං ඊට වඩා පොඩ්ඩක් වෙනස් වේගකින් හෙල්ල විසික් කරන අවස්ථාවකුත් අඳිනවා මෙහෙම. දැන් ළමයින්ට මේ හෙල්ලේ යන පාරවල් දෙක දිහා බලලා කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ මොන අවස්ථාවේද හෙල්ල වේගෙන් ගිහින් තියෙන්නේ කියලා. ඒ කියන්නේ මොන අවස්ථාවේද හෙල්ල වේගෙන් විසික් කරලා තියෙන්නේ කියලා. ඒක පේනවනේ මේ අවස්ථාවේ හෙල්ල වේගෙන් විසික් කරලා තියෙන්නේ කියලා. එයා වැඩි උඩකටත් ගිහිල්ලා තියෙනවා වැඩි උසකින් ගොඩක් දුර ගිහින් තියෙනවා. මේකත් එක්ක බලන්න. හරිද? එතකොට ඒක තමයි මේ වේගෙන් විසික් කරන අවස්ථාවක ඒ වේගය වෙනස් වීමත් එක්ක තේරුම් ගන්න ඕන පළවෙනි දේ. වැඩි උඩකට යනවා ඒ වගේම වැඩි දුර ප්‍රමාණයකට යනවා. හරිද? මේ රේඛාව මොකක්ද? වඳුරා වැටෙන රේඛාව. මේ රේඛාවේ තමයි වඳුරා වැටෙන්නේ. දැන් ළමයි හෙල්ලයට අපි මේ අවස්ථාව ගමු. දැන් මේ අවස්ථාවේ මෙහෙම හෙල්ල එනවා. හරිද? හෙල්ලේ මේ හරියේ තියෙද්දි හෙල්ලේ මේ වගේ තැනක තියෙද්දි හෙල්ලේ මේ වගේ තැනක තියෙද්දි මේ රේඛාවේ වැටෙන වඳුරට හෙල්ලේ වදින්න විදියක් නැහැනේ. වඳුර වැටෙන්නේ මේ රේඛාවේ හෙල්ලේ තියෙන්නේ මෙතන. එහෙනම් අනිවාර්යෙන් අපි තේරුම් ගන්න ඕනේ හෙල්ලේ වඳුරට වදිනවා නම් වදින්නේ හෙල්ලේ මේ රේඛාව කපන තැනකදී. හෙල්ලේ මේ රේඛාව කපාගෙන යන අවස්ථාවකදී තමයි වඳුරට හෙල්ලේ වදිනවා නම් වදින්න පුළුවන්. හරිද? දැන් මේ වේගයට අදාළව හෙල්ලේ රේඛාව කපන්නේ මෙතනදී. එතකොට වඳුරට වදින්න නම් වඳුර හරියටම මෙතෙන්ට සෙට් වෙන්න ඕනේ. හරිද? දැන් ඊට වඩා වැඩි වේගකින් විසික් කරපු අවස්ථාවක් වෙනස් වේගකින් විසික් කරලා තියෙන්නේ. එතකොට හෙල්ලේ රේඛාව කපන්නේ මෙතනදී. එතකොට වඳුරා මෙතෙන්ට සෙට් වෙන්න ඕනේ. වඳුරා මෙතෙන්ට සෙට් වෙන්න ඕනේ. හරිද? එහෙම වෙනස් වෙනවා. හරිද? අපි නිකන් තව වේගකින් විසික් කරන අවස්ථාවක් ගමු. මේකට වඩා වැඩි වේගයක් මේකට වඩා අඩු වේගයක්. දැන් ළමයින්ට තේරෙන්න ඕනේ කොහෙන්ද මේ පතේ යන්නේ කියලා. මෙයාට වඩා වැඩි මෙයාට වඩා අඩු වේගකින් හෙල්ලේ විසික් කරනවා. මෙහෙමනේ යන්නේ. හරිද? මෙහෙම යන්නේ. එතකොට වඳුරට හෙල්ලේ වදින්න නම් වඳුර හරියටම මෙතෙන්ට සෙට් වෙන්න ඕනේ. හරිද? දැන් ළමයි මෙතනින් වැටෙන වඳුරා දන්නවද හෙල්ලේ එන්නේ මොන වේගෙන්ද කියලා? වඳුරා දන්නේ නැහැනේ හෙල්ලේ එන්නේ මොන වේගෙන්ද කියලා.
හෙල්ලෙන්නේ මොන වේගෙන්ද කියලා දැනගෙන හෙල්ලෙන්නේ මේ වේගෙන් මං එහෙනම් මෙතෙන්ට සෙට් වෙන්න ඕනේ වැදෙන්න. ඌ දිවිනහ ගන්න කියලා හිතලා මෙතෙන්ට සෙට් වෙන විදිහට වැටෙනවා. එහෙම බෑනේ. ඌට ප්ලෑන් කරලා කරන්න බෑනේ. ඌ පනින්නෙත් නෑනේ ඉබේ වැටෙනවානේ. එතකොට ඌට ඒක ප්ලෑන් කරලා කරන්නත් බෑ. ඒක කොහොමද වෙන්නේ කියලා දන්නෙත් නෑ. හරි. හැබැයි මොකක් හරි ක්‍රියාවලියක් මේ ගාන ASCII මේ සිද්ධිය ASCII සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන ක්‍රියාවලින් අනිවාර්යයෙන්ම වඳුරා මේ හෙල්ලේ කපන තැනට සෙට් කරලා දෙනවා. වේගය අදාළ නැහැ. මේ වේගෙන් විසික් කරොත් මෙතෙන්ට වඳුරාව සෙට් වෙනවා. මේ වේගෙන් විසික් කරොත් වඳුරාව මෙතෙන්ට සෙට් වෙනවා. මේ වේගෙන් විසික් කරොත් වඳුරාව මෙතෙන්ට සෙට් වෙනවා. හරිද ළමයි? මොකක් හරි ක්‍රියාවලියක් තියෙනවා මේ ගාන ASCII මේ සිද්ධිය ASCII ඒ සිද්ධියෙන් වඳුරාව හරියටම සෙට් කරලා දෙනවා. බලමු මේ මොකක්ද කියලා. දැන් මම හෙල්ලේ විසික් කරන වේගයක් ගන්නවා u කියලා. හරිද? මේ නිල් පාට අවස්ථාවට අදාළව u. ටිකක් වැඩි වේගයක්. හරිද? හෙල්ලේ මුදා හරින අවස්ථාව t සමානයි බිඳුව. හරිද? එතකොට හෙල්ලේ මෙතෙන්ට එද්දි t සමානයි t. ළමයි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ t සමානයි බිඳුවේදී වෙන්නේ හෙල්ලේ මෙතනින් දඩයක් කරුවා මුදා හරින එක විතරද? නෑ ගානේ තිබ්බා හෙල්ලේ දඩයක් කරුවා මුදා හරින අවස්ථාවේම වඳුර මෙතනින් වැටෙන්න ගන්නවා කියලා. ඒ කියන්නේ වඳුර වැටෙන්න ගන්නෙ t සමානයි බිඳුවේදී. t සමානයි බිඳුවේදී හෙල්ලේ මුදා හැරීමක් සිද්ධ වෙනවා වඳුරත් වැටෙනවා. හරිද? u කියන්නේ වැඩි වේගයක්. u කියන්නේ වැඩි වේගයක්. ඒ කියන්නේ u cos θ තිරස් ප්‍රවේග සංරචක වැඩි. ඒ කියන්නේ හෙල්ලේ මෙතන ඉඳන් මෙතෙන්ට ඉක්මනට එනවා. හෙල්ලේ මෙතන ඉඳන් මෙතෙන්ට ඉක්මනට එනවා. අඩු කාලයකින් එනවා. t කාලය අඩුයි. ඒ t කාලයම තමයි වඳුරට හම්බෙන්නේ වැටෙන්න. අඩු t කාලයක්. ඒ කියන්නේ අඩු t කාලයක් තුල වඳුරට වැටෙන්න පුළුවන් දුර ප්‍රමාණය අඩුයි. එතකොට මේ වගේ උඩ තැනකට සෙට් වෙනවා. හරිද? මේ වගේ තැනකට සෙට් වෙනවා. අපි නිකන් මේ අවස්ථාව සලකමු. හරිද? දැන් මේ අවස්ථාවේ වඳුරට මෙතෙන්ට වැටෙන්න නම් ලොකු දුරක් වැටෙන්න ඕනේ නේද? ලොකු දුරක් වැටෙන්න ඕනේ. ලොකු දුරක් වැටෙන්නත් ඕනේ. ඒ කියන්නේ ලොකු කාලයක් යා වැටෙන්නත් ඕනේ. මේ කාලයට වඩා මෙතනදී ඌට වැටෙන්න හම්බෙච්ච කාලයට වඩා වැඩි කාලයක් ඌ වැටිලා තියෙනවා. බලමු මේ කාලේ ඌට හම්බෙනවද කියලා. මේ කළු පාටින් ඇඳපු අවස්ථාවත් එක්ක බලන්නේ. එතකොට එතනදී ප්‍රවේගය අඩුයි. අඩු වේගකින් තමයි හෙල්ලේ ප්‍රක්ෂේපණය කරන්නේ. හෙල්ලේ විසික් කරන්නේ. අඩු වේගකින් විසික් කරනවා කියන්නේ u අඩුයි. u cos θ ටත් අඩුයිනේ. තිරස් ප්‍රවේග සංරචකය අඩුයි. තිරස් ප්‍රවේග සංරචකය අඩුයි. ඒ කියන්නේ හෙල්ලේට මෙතනින් ඉඳන් මෙතෙන්ට එන්න ගතවන කාලය වැඩි. මෙතනදී ලැබිච්ච කාලයට වඩා වැඩි කාලයක් ගත වෙනවා. ඒතකොට මේ කාලයම හම්බ වෙනවා වඳුරට වැටෙන්න. වැඩි t කාලයක්. එයා වැඩි t කාලයකදී ගොඩක් දුර වැටෙනවා. හරිද? දැන් තේරෙන්න ඕනේ මේකේ රටාව මොකද්ද කියලා ළමෙක්ට. වේගය වැඩි කරන්න ඒ පැත්තට හිතන්නත් පුළුවන් නැත්නම් අඩු කරගෙන යද්දි මොකද වෙන්නේ කියලා ඒ පැත්තට හිතන්නත් පුළුවන්. වැඩි කරගෙන යද්දි මොකද වෙන්නේ? හෙල්ලේ මේ රේඛාව කපන තැන උඩට යනවා. හෙල්ලේ මේ රේඛාව කපන තැන උඩට යනවා. ඒ වගේම ඒ අදාළ තැනට හෙල්ලේ ඉක්මනට එනවා. වේගෙන් විසික් කරන්නේ ඉක්මනට එනවා. එතකොට මේ මුදා හැරපු අවස්ථාවේ නම් හෙල්ලේට එතෙන්ද යන්න ගත වෙච්ච කාලයම තමයි වඳුරට හම්බෙන්නේ වැටෙන්න. හරිද? හෙල්ලේ උඩ තැනකදී රේඛාව කපන්නේ අංක 1. ඒ රේඛාව කපන අදාළ උඩ තැනට හෙල්ලේ ඉක්මනට එන අංක 2. එම කාලෙම වැටෙන්න හම්බෙන වඳුරට මහ දුරක් වැටෙන්න හම්බෙන්නෙත් නැහැ. එතකොට හෙල්ලේ මෙතෙන්ට එද්දි වඳුර උඩ තැනකදී සෙට් වෙනවා. හිමින් විසික් කරොත් වෙන්නේ මෙන්න මෙහෙම පහළ තැනකදී තමයි හෙල්ලේ මේ රේඛාව කපන්නේ වඳුරටත් සෑහෙන කාලයක් හම්බෙලා තියෙනවා. ඒ නිසා වඳුරත් සෑහෙන දුරක් වැටිලා ඉන්නේ. හෙල්ලේ මෙතෙන්ට එද්දි හෙල්ලේ මේ රේඛාව ගාවට එද්දි. එහෙම තමයි වේගයෙන් ස්වායක්තව වේගය මත පදනම් නොවි වඳුරට හෙල්ලේ අනිවාර්යෙන් වදිනවා වෙන්නේ. හරිද? එතකොට ඒක තමයි මේ ගානේ තේරුම් ගන්න ඕන පළවෙනි දේ. දැන් ඉතින් මේක තේරුම් ගත්ත කෙනෙක්ට ඔප්පු කිරීම කරන එක මහා දෙයක් නෙමෙයි. දැන් මේක තමයි මේ ගානේ තේරුම් ගන්න තියෙන්නේ. ඔප්පු කිරීම කරන්න තියෙන සමීකරණ තුනක් පාවිච්චි කරලා. හරිද? මේ කතාව තේරුම් ගන්න. මේ කතාව තමයි මේ ගානේ වැදගත් දේ. හරිද? අපි දැන් ඔප්පු කිරීම කරමු සමීකරණ පාවිච්චි කරලා. මම සාධාරණ අවස්ථාවක් ගන්නවා මේ නිල් පාට අවස්ථාව. හරිද? මේ නිල් පාටින් අඳලා තියෙන එක තමයි මම සාධාරණ අවස්ථාව විදියට ගන්න. ඒක අරගෙන තමයි මම ඔප්පු කිරීම කරන්න යන්නේ. ළමයි වගේ ප්ලෑන් එක තමයි දැන් මේ නිල් පාටින් ඇඳලා තියෙන අවස්ථාවේදී හෙල්ලය කරලා තියෙන සිරස් විස්ථාපනය. හෙල්ලයේ සිරස් විස්ථාපනය මම ගන්නවා සිම්පල් h1 කියලා. සිම්පල් h1 කියලා. හරිද? හෙල්ලය වඳුරට වදින්න නම් වඳුර මේ අවස්ථාවේ කොච්චර දුරක් වැටිලා ඉන්න ඕනේද? හරියටම මෙතෙන්ට ඇවිල්ලා ඉන්න ඕනේ. මේ හරිය හරි මේ හරිය මේ හරිය හරි මේ හරිය හරි වගේ තැනක හිටියොත් වඳුරට වදින්නේ නැහැ.
වඳුර හරියට මෙතෙන්ට සෙට් වෙන්න ඕනේ. වඳුරගේ සිරස් විස්ථාපනය මම ගන්නවා සිම්පල් h2 කියලා. ළමයි වඳුර හරියටම මෙතෙන්ට වැටිලා ඉන්නවා නම් h1 ධන h2 ගේ එකතුව කීයට සමාන වෙන්න ඕනේ? කැපිටල් H ට සමාන වෙන්න ඕනේ. හරිද? ඒතකොට දැන් මගේ ප්ලෑන් එක තමයි සිම්පල් h1y සිම්පල් h2y හොයාගෙන ඒ දෙන්නගේ එකතුව කැපිටල් H ට සමානයි කියලා පෙන්නන එක. එතකොට එහෙම පෙන්නුවොත් මම දන්නවා වඳුරට අනිවාර්යෙන් හෙල්ලේ වදිනවා කියලා. හරිද? මම හෙල්ලේ තිරස් දිශාව සලකලා. හරිද? මම දානවා s සමාන ut. හරිද? මෙතන ඉඳන් මෙතෙන්ට එන එක සලකලා. එතකොට තිරස් විස්ථාපනය d නේ. හරිද? තිරස් ප්‍රවේගය u cos θ. හරිද? කාලය මම t කියලා ගන්නවා. ඊට පස්සේ මම t ව මෙතනින් තනි කරනවා u cos θ. මම මෙහෙම t ට ප්‍රකාශනයක් හදාගත්තා. හරිද? t ට ප්‍රකාශනයක් හදාගත්තා. දැන් තමයි මම මගේ වැඩේට බහින්නේ. මොකද්ද මගේ වැඩේ? h1 ධන h2 වෙන වෙනම හොයලා එකතු කරලා කැපිටල් H ට සමානයි කියලා පෙන්නන එක. දැන් මම h1 හොයාගන්න නම් මම සමීකරණේ දාන්න ඕනේ කාටද? හෙල්ලයට. ඔන්න බලන්න මම තෝරගන්න සමීකරණ මේකට. හරිද? හෙල්ලේ සිරස් දිශාව සලකලා මම හෙල්ලයට දානවා s සමානයි ut ධන භාගය at වර්ගය. ඇයි මේකම තෝරගත්තේ? මේ චලිතය සැලකුවාම ළමයින්ට පේන්න ඕනේ මේ චලිතය තුල මම මෙයාගේ අවසාන ප්‍රවේගය දන්නේ නැහැ හෙල්ලේ. හෙල්ලේ මෙතෙන්ටදී හෙල්ලේ අවසාන ප්‍රවේගය දන්නේ නැහැ. ඉතින් හෙල්ලේ අවසාන ප්‍රවේගයේ මග හැරෙන සමීකරණය s සමානයි ut ධන භාගය at වර්ගය මම පාවිච්චි කරනවා. h1 ධන උඩට u sin θ. දැන් මම කාලය හදාගෙන තියෙන්නේ. ඒකට ප්‍රකාශනය මම මෙතෙන්ට ආදේශ කරනවා. d u cos θ. විකල්ප එක. හරිද? දැන් මම h1 හොයාගෙන තියෙනවා. h2 හොයාගන්න මම වඳුරට දානවා සමීකරණයක්. දැන් මම වඳුරට දාන්නේ s සමානයි ut ධන භාගය at වර්ගයෙන් තමයි. මෙතනදී වඳුරගේ අවසාන ප්‍රවේගය මම දන්නේ නැහැ. හරිද? වඳුරාට s සමානයි ut ධන භාගයයි at වර්ගය දාන පල්ලෙහ. දැන් ළමයි වඳුරගේ සිරස් විස්ථාපන h2 නේ. h2 ආරම්භක ප්‍රවේගය මොකද්ද? ගානේ කියනවා වඳුර වැටුණා කියලා. මූ පැන්න නෙමෙයි මූ වැටුණා. ඒ කියන්නේ මුගේ හෙල්ලේ විසික් කරද්දි බය හිතිලා හරි මොකක් හරි එක්ක උට මැරෙන්න වෙලාව ඇවිල්ලා හරි මූ වැටෙනවා. හරිද? ඒ කියන්නේ ආරම්භක ප්‍රවේගය බිඳුවයි. හරිද? T කාලයට හදාගත්ත ප්‍රකාශනය දැන් මේවා ආදේශ කරද්දි නිකන් ඔහේ ආදේශ කරන්න එපා හිත හිත ආදේශ කරන්න. ඒ වඳුර වැටෙද්දි මේ ටීටත් මම මේ ටීම දැම්මේ. මෙතනින් හෙල්ලේ මුදා හැරෙන මොහොතේම තමයි වඳුර වැටෙන්න පටන් ගත්තේ. එහෙනම් හෙල්ලේ මෙතෙන්ට එන කාලයම තමයි වඳුරට මෙතන ඉඳන් මෙතෙන්ටත් එන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ ටී කාල දෙක සමාන. එහෙම හිත හිත දාන්න. දෙක. දැන් ඔන්න h1 සහ h2 හදාගෙන මම තියෙන්නේ මේ දෙන්නව එකතු කරලා කැපිටල් H ට සමානයි කියලා පෙන්වනවා නම් හරි. හරිද? දැන් ළමයි තේරෙන්න ඕනේ මේ දෙක එකතු කරද්දි මේ පදයයි හරිද? මේ පදයයි කැපිලා යනවා කියලා. හරිද? මේ පදේම ඍණාගේන මේ තියෙන්නේ. මේක ඍණ මේක දාන්න. මේ දෙන්න කැපිලා යනවා. එතකොට මම එක එකපාර මම මේ දෙන්නව ලියන්නේ නැහැ. එතකොට මේ දෙන්න එකතු කරාම එන්නේ මේ කොටස විතරයි. h1 ධන h2 මේ හරිය පේනව නේද? 1 ධන 2 h1 ධන h2 එකතු කරාම මම එකපාර ලියනවා බා u sin θ u cos θ u ට u කැපෙනවනේ u ට u කැපෙනවා sin θ බෙදීම cos θ tan θ එතකොට උත්තරේ එන්නේ d tan θ d tan θ හරිද h1 ධන
h2 සමානයි d tan θ. මට ඕන වෙච්ච උත්තරේ d tan θ නෙමෙයි. මට ඕනුනේ කැපිටල් H කියලා. මට ඕනුනේ කැපිටල් H කියලා උත්තරයක් නේ. ඉතින් දැන් ඔයගලන්ට තේරෙන්න ඕනේ මේ කැපිටල් H ම තමයි මේ වෙන විදිහකට ඉන්නේ කියලා. කොතනින්ද ඒක ගත්තේ? මේ ඍජුකෝණී ත්‍රිකෝණයට. මේ ඍජුකෝණී ත්‍රිකෝණයට දාන්න tan θ. සම්මුඛ පාදයේ කැපිටල් H බෙදීම බද්ධ පාදයේ d. එතකොට d මෙහෙට දැම්මම d tan θ සමාන වෙනවා කැපිටල් H ට. හරිද? එතකොට d tan θ කියන්නේ කැපිටල් H h1 ධන h2 d tan θ කියලා තිබ්බත් එකයි කැපිටල් H කියලා තිබ්බත් එකයි. කැපිටල් H. හරිද? ඕක තමයි ඔප්පු කිරීම. මෙහෙම තමයි ඔප්පු කරන්නේ. එතකොට ඉතින් මේ සමීකරණ තුන මතකෙන් දාලා මේක ගත්තට වැඩක් නැහැ. මෙහෙම අර වේගය මත රඳා පවතින්නේ නැතුව කොහොමද අනිවාර්යෙන් හෙල්ලේ වඳුරට වදින්නේ කියලා ඒක කියන්න තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගන්න. හරිද? දැන් හොයන්න බලන්න අවසාන අර අවම ප්‍රවේගය හොයන්න බලන්න. දැන් අවම ප්‍රවේගය හොයන්න පුළුවන් වෙන්න ඕනේ. අවම ප්‍රවේගය. අවම ප්‍රවේගය හොයන්න බලන්න.